ස්වීට් ආර්ට් කේක්ස් YouTube channel එකෙන් අද මම ඔයාලට අරගෙන ආවා වෙනස් විදිහේ චොක්ලට් ඩ්‍රිප් කේක් එකක්. එහෙනම් බලමුද අපි මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට කේක් බෝඩ් එකේ අයිසින් ටිකක් ගා ගන්නවා. ඊළඟට ග්‍රෑම් 500 කොෆි කේක් එකක් තමයි මම දැන් මේ තියාගන්නේ. ඊළඟට මේ කේක් එක උඩින් කොෆි අයිසින් ලේයර් එකක් ගා ගන්නවා. ගාගෙන අනිත් ග්‍රෑම් 500 කේක් එකත් මේක උඩින් තියාගන්නවා. දැන් මම මේ කේක් එක ක්‍රම් කෝට් කරගන්නවා. ක්‍රම් කෝට් කරගෙන පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මේ කොෆි කේක් එක හදාගන්න මම කිසිම කලරින් වර්ගයක් පාවිච්චි කරේ නැහැ. අපි සාමාන්‍යයෙන් ගන්න කෝපිම තමයි මේක හදාගන්න පාවිච්චි කරේ. ක්‍රම් කෝට් කරලා පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියාගත්ත කේක් එක අරගෙන මම දැන් මේ සෙකන්ඩ් බටර් අයිසින් ලේයර් එක තමයි ගාගන්නේ. ඊළඟට ස්ක්‍රේප් එකෙන් මේක හොඳට නීට් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට නීට් කරගත්ත කේක් එක. දැන් මම මේ වොෆල් කෝන් එක කේක් එක උඩින් තියාගන්නවා. වොෆල් කෝන් එක තියෙන හරියෙන් මම චොක්ලට් ඩ්‍රිප් එක තමයි දැන් දාගන්නේ. වොෆල් කෝන් එකෙන් චොක්ලට් වැක්කිරිලා වගේ පේන විදිහට තමයි මම චොක්ලට් ඩ්‍රිප් එකම දාගන්නේ. කෝන් එක ඇතුළටත් චොක්ලට් ඩ්‍රිප් එක ටිකක් දාගන්නවා. මේ චොක්ලට් ඩ්‍රිප් එක හදාගද්දි ගොඩක් උකුවට හදාගන්නත් එපා, ගොඩක් දියට හදාගන්නත් එපා. ඔයාලට පේනවා ඉතින් මම හදාගෙන තියෙන ඝනකම කිරි වැඩි කරගන්න නැතුව ඒ ගානට චොක්ලට් ඩ්‍රිප් එක හදාගන්න. ඊළඟට මම කෝන් එක ඇතුළටයි කෝන් එකෙන් එළියයි පළතුරු ටිකක් තියාගන්නවා මේ විදිහට. මම මේ පළතුරු කාලෙන් හොඳට සෝදලා වේලෙන්න තියලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති පළතුරක් මේකට අරගන්න පුළුවන්. පළතුරු ටික තියාගත්තට පස්සේ කොළ දෙකක් මේ විදිහට කේක් එක උඩින් මම ගහ ගන්නවා. ඊළඟට මම පාච්මන්ට් අකුරු ටික කේක් බෝඩ් එකේ අලව ගන්නවා.
මේ තියෙන්නේ edible glitter spray එකක්. කේක් එකේ ලස්සන වැඩි කරගන්න කේක් එකේ හැම තැනටම මම මේක ස්ප්‍රේ කරගන්නවා. මේ විදිහට තමයි චොක්ලට් ඩ්‍රිප් එක දාපු පළතුරු දාපු වෙනස්ම විදිහේ බර්ත්ඩේ කේක් එක මම හදාගත්තේ. මේ වගේ ලස්සන වෙනස් විදිහේ බර්ත්ඩේ කේක්ස් හදන විදිහ බලා ගන්න මතක ඇතුව ස්වීට් ආර්ට් කේක්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.